මුලින්ම පටන් ගමු. කොහොමද මල්ලි ඔයාට? ඉන්නවයි ඉතින්. වරදක් නෑ. හරි. එහෙනම් නංගියම කොහොමද? නංගි හොඳින් ඉන්නවද? එයාත් ඉන්නවයි ඉතින්. වරදක් නෑ. හරි. ඔෆිස් එකේ වැඩ කටයුතු කොහොමද? මම ඒව දන්නේ නැහැ හොඳින් වෙනවද? ඔෆිස් එකේ වැඩ ටිකත් අයි ඉතින් ගානට යනවා. වරදක් නෑ. ඔයි වරදක් නෑ ගහන්නේ යකෝ. ඔබට ඒක වැරදිච්ච දෙයක් නේද අපිට කතා කරන්නේ? මට අහන්න බෑ ප්‍රශ්න නෑ මම ඔය විදියට. සෝරි අය ඉතින් මේ ඔක්කොම වැඩ ටික ඇත්තට එහෙනම් මුත් ප්‍රශ්නයක් නැතුව යනවා මම ඒක කිව්වේ ඉතින් වරදක් නැතුව වැඩේ වෙනවා කියලා. අපේ පවුලලයි දිවිච්ච එකම ප්‍රශ්නේ තමයි මේ අපේ ලොකු අක්කගේ කසාදේ. එයාගේ නැන්දම්මත් එක්ක වසන්න අමාරුයි කියන හිටි හරි සරයිලු. ඉතින් මේ මොකෝ දැන් ලොකු අක්කගේ කසාදේ? එයාගේ නැන්දම මාස 3කට කලින් නැති වෙලානේ. එහින්ද දැන් ලොකු අක්කට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ෂේප් එකේ ඉන්නවා. වරදක් නැහැ. උඹත් එක්ක යකෝ මේ විදිහට කතා කරනවට යකෝ මටයි ගහන්න ඕන. ආවනම් කාලා බිල ඵලයන් ගෙදර. මම දැන් පවුල් විස්තර කතා කරගෙන ගත්තා. හැම ලම්බටම වරදක් නැහැ කාලා.